සමහර වෙලාවට අපේ ජීවිතේ කොයිතරම්නම් ප්‍රශ්න ඇති වෙනවද? ඒ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරක් හොයාගත්තේ නැත්නම් ඔබට ජීවිතේ කොයිතරම්නම් විඳවන්න සිද්ධ වෙනවද? දියවැඩියාව රෝගය කියන්නේ ඒ වගේම රෝගයක් තමයි. මොකද හේතුව සමහර වෙලාවට අපට දියවැඩියා රෝගය තිබෙනවා නම් ඒ රෝගය නිසා තවත් බොහෝ රෝගාබාධ ඇති වෙන්න හැකියාව තිබෙනවා. එහෙම වුණොත් එහෙම ඒ ගැනම හිත සමහර වෙලාවට මානසික කඩාවැටීමක් වුණත් ඔබට ඇති වෙන්න පුළුවන්. නිකන් හිතලා බලන්න මේකට හරි පිළිතුරක් නැත්නම්, හරි ප්‍රතිකාරයක් නැත්නම් ඔබ ජීවිතේ කොච්චර දුක් වෙනවාද? අද දවසේදී ඔබේ ජීවිතේ සතුටු කරන්න බලාපොරොත්තු වෙන අපි සූදානම් අද දවසේදී දියවැඩියාව සම්බන්ධව දියවැඩියාවෙන් මිදෙන්නේ කොහොමද කියලා අදාළ කාරණාත් එක්කම ඒ සඳහාම නිර්මාණය වෙච්ච නිෂ්පාදනය වෙච්ච නිෂ්පාදනයක් සම්බන්ධවත් අවධානය යොමු කරන්න. අපිත් එක්ක මේ කතා බහට එකතු වෙලා ඉන්නවා සිරිගල මොන්රාගල රාජපුර වෙදමැදුරේ ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමා. සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක් තිසංක. මට කියන්න දියවැඩියාව රෝගය නිට්ටාවට සුව කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් පාලනය කරන්න පුළුවන්ද? තිසංක හරියටම බෙහෙත් ටික කරොත් පාලනය වෙනවා වගේම කාලයක් බෙහෙත් කරගත්තට පස්සේ ඒක සුව කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දියවැඩියාව කියන රෝගය ඇති වෙන්නේ කොහොමද අපට? තිසංක දියවැඩියාව කියන්නේ ආයුර්වේදයේ කියන මදුමේහය. ප්‍රමේහ රෝග 20න් එකක් තමයි මේ මදුමේහ කියලා කියන්නේ. මේ දියවැඩියාව රෝගය ඇති වෙන්නේ අපේ පාරම්පරිකව සහ අපි ගන්න ආහාර, අපේ ක්‍රියාකාරීත්වය, ව්‍යායාම කරන ප්‍රමාණය ඒවත් එක්ක අපේ ශරීරයට මේ මදුමේහය එහෙම නැත්නම් දියවැඩියා රෝගය ඇති වෙනවා. ආයුර්වේදයේ කියනවා අස්න සුඛං සප්න සුඛං දදීනි ග්‍රාමෝදක නූපරසම් පයාන්සි කියලා කියනවා. මේකෙදි අපි කන බොන කෑමත් එක්ක තමයි මේ දියවැඩියා රෝගය ඇති වෙන්නේ. අපේ ශරීරයේ තියෙන අග්න්‍යාසයෙන් ඉන්සියුලින් නිපදෙන එක නතර වුණාම එහෙම නැත්නම් අඩු වුණාම මේ රෝගය ඇති වෙනවා. තිසංක මේක අපි ඉස්සර නම් මේ ප්‍රමේහ රෝගය එහෙම නැත්නම් දියවැඩියා රෝගය කියන එක හඳුනාගත්තේ එහෙම නැත්නම් තිමුනේ ගමේ කීප දෙනෙකුට විතරයි. හැබැයි වර්තමානයේ වෙනකොට ලංකාවේ ජනගහනයෙන් 20%කට වඩා වැඩි. ඒක 20ට වඩා වැඩි කොහොමද 30 දක්වා වෙන්නත් පුළුවන්. වැඩි ප්‍රමාණයක් දියවැඩියා. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් දියවැඩියාව රෝගීන්. එහෙම නැත්නම් මදුමේහ රෝගීන්. ඉතින් මේකට තිසංක මේ ප්‍රමේහ රෝගයක් මේ දියවැඩියා කියන ප්‍රමේහ රෝගෙ 20න් එකෙන් මේ ප්‍රමේහ රෝගවල විශේෂයෙන්ම මේ මදුමේහ කියන අවස්ථාව වර්තමාන වෙනකොට ලංකාවේ තරුණ ළමයින්ට කුඩා ළමයින්ට වැඩිහිටියන්ට කියන මේ කාණ්ඩ තුනටම පොදුවේ තියෙනවා. වැඩිහිටියන්ට විශේෂයෙන් ගොඩාක් තියෙනවා. මම හිතන්නේ තිසංක ගමක ගත්තම දියවැඩියාව නැති කෙනෙක් නැති තරම්ම මේ රෝගේ තියෙනවා. අපේ ඔෆිස් එකක ගත්තම දියවැඩියාවට ගොඩක් දෙනෙක් බේත් බොනවා. ඉතින් මේක සමාජයේ ව්‍යාප්ත වෙච්ච රෝග අතර මාරාන්තික නොවන නමුත් මාරාන්තික තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේක රෝගයක් විතරක් නෙවෙයි තිසංක රෝග තවාණක්. දියවැඩියාව කියන්නේ එක රෝගයක් නෙවෙයි තිසංක. දියවැඩියාව රෝගය නිසා ඇතිවන රෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා පාද හිරි වැටෙනවා. කකුල් හිරි වැටිලා. සමහරලාට කකුලේ තියෙන තුවාලයක් සුව වෙන්නේ නැහැ. සමහරලාට ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන්. ලිංගික අතින් දුබලතාව වෙන්න පුළුවන්. ගොඩක් පිරිමි කට්ටියට තියෙන මේක ප්‍රශ්නයක් ලිංගික දුබලතාවය. දියවැඩියා රෝගයෙන් පෙළෙන කට්ටිය. කාන්තාවන්ට ඒ සඳහා කැමැත්තක් නැතිකම. කාන්තා දියවැඩියා රෝගීන්ට. තිසංක ඊට පස්සේ කෑම අප්‍රියතාවය, කන්න බැරිකම, හෘද රෝග මේ වගේ ගොඩක් රෝග සඳහා මම මේක කියන්නේ මගේ වචනෙන් කියනවා රෝග ඇති කරන තවාණක්. රෝග තවාණක්. රෝග එක රෝග පැල කරන තවාන තමයි මේ දියවැඩියා රෝගය. ඒ නිසා අපි දියවැඩියා රෝගය සම්බන්ධව අද සිට අපි ඉදිරියට කතා කරමු මේ රෝගය කොහොමද කරන්න කියලා. නිෂ්පාදනයේ මගේ අතේ තියෙනවා පංච බල දියවැඩියා චූර්ණය. රාජපුර පංච බල දියවැඩියා චූර්ණය මගේ අතේ තියෙනවා. හැබැයි නිෂ්පාදනය සම්බන්ධව කතා කරන්න ඉස්සෙල්ලා මට වෙන කාරණාවක් තියෙනවා. දියවැඩියාව තියෙනවා කියලා අපි හඳුනාගන්නේ කොහොමද? තිසංකේක හරිම පහසුයි. අපිට ළඟම තියෙන පර්යේෂණාගාරයක රසායනාගාරයකට ගිහිල්ලා සීනි බලලා මූත්‍රා බලලා දියවැඩියාව තියෙද කියලා බලන්න පුළුවන්. ඊට අමතරව අපි ගෙදරදී අපි හැමෝම මූත්‍රා කරන්න ගියන් සමහරලාට වැසිකිළියට එහෙම නැත්නම් කොමඩ් එකකට කොහට හරි මූත්‍රා කරනවට අමතරව අපි දැකලා තියෙනවා බාහිරව මිදුලේ හරි කොහෙට හරි ගියාම එතන කූඹියනවා. සමහර වෙලාවට අපේ ශරීරයේ එකපාරට වෙනස් වෙන රෝග ලක්ෂණ ටිකක් තියෙනවා. තිසංක හොඳට මහතට ලස්සනට හිටි කෙනෙක් එකපාරට වැහැරිලා ඇදිලා යන්න පුළුවන්. සමහරලාට මූත්‍රා කරනකොට මූත්‍රාත් එක්ක පෙන ඉන්න පුළුවන්. සමහරලාට මේ මූත්‍රා කරපු තැනට කූඹියෙන්න පුළුවන්. සමහරලාට කොමඩ් එකකට කූඹියනවා. හරියට වතුර ගහලා තිබුණ නැත්නම් කූඹියනවා. තිසංක ඊට අමතරව අධික පිපාසය ඇති වෙන්න පුළුවන්. රාත්‍රියේදී වෙනදා එක සැරයක්වත් මූත්‍රා කරන්න ගියේ නැති කට්ටිය
නිින්දෙන් ඇහැරලා දෙතුන් පාරක් මූත්‍ර කරන්න යන්න පුළුවන්. මේ වගේ රෝගේ ශරීරයේ රෝග ලක්ෂණ මතුවෙනවා. ඒ වෙලාවට අපි පරීක්ෂා කරලා බැලුවම් සීනි ඇවිල්ලා. එහෙම නැත්නම් දියවැඩිය මధుමේහ රෝගයට ගොදුරු. ඊට වඩා රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා ත්‍රිසංක. මම මේ කිව්වේ ප්‍රධාන වශයෙන් කරන ටික විතරයි. අපිට පුළුවන් අර මාස 3කට කලින් බලන මේ පරීක්ෂණය කරන්න පාස්ටින් ඉඳලා උදේට කරන එක බලන්න. මේ වගේ පරීක්ෂා විදි තියෙනවා. නමුත් මම කියන්නේ අපිට දැනෙන විදියට කරනවා නම් අපිට මේ ශරීරයේ කෘෂ වෙලා යනවා, කෑම අප්‍රිය වෙනවා. මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් කෙනකොට අපි ලේ බැලුවට පස්සේ සීනි ඇවිල්ලා. සමහර වෙලාවට ඔබටත් දියවැඩියා රෝග ලක්ෂණ තිබෙනවා නම් එහෙම නැත්නම් වෙන යම් කුමන හෝ රෝගී ලක්ෂණයක් හෝ රෝගයක් තිබෙනවා නම් ඔබට හැකියාව තිබෙනවා රාජපුර වේද මහත්මයා මුණ ගැහෙන්න සුමිත් රාජපුර වෛද්‍යතුමා මුණ ගැහෙන්නට මෙන්න අපි දුරකථන අංක මතක් කරන්නම් ස්ථාන මතක් කරන්නම් ඔබට හැකියාව තිබෙනවා මුලින්ම පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තරමුල්ල කියලා ලිපිණියට සෙන්සුරාදා වගේ ඉරිදා දින උදෑසන 6 ඉඳලා සවස් 5 දක්වා කාලය මුල් යනවා නම් මේ දුරකථන අංකයෙන් තමයි ඔබ ඇමතුමක් ලබා ගත යුත්තේ 0.74යි 250යි 2500 0.74යි 250යි 2500 කියන දුරකථන අංකය. එහෙම නැත්නම් සිරිගල මොන්රාගල රාජපුර වෙදමැදුරට යනවා නම් මෙන්න දුරකථන අංකය 071 6000 250 071 6000 250 කියන දුරකථන අංකයෙන් නැමතුමක් ලබා ගන්න. දැන් යනවා මම අදාළ කාරණාවට. ඒ තමයි රාජපුර පංචබල දියවැඩියා චූර්ණය. දියවැඩියාව නිට්ටාවට සම්පූර්ණයෙන්ම සුව කරයිද පාලනය කරයිද? මොකද්ද වෙන්නේ මේකෙන්? තිසංක මේ බේත නිෂ්පාදනය කරන අපි විශාල කාලයක් අපි මේක රෝගීන්ට පරීක්ෂාවට ලක් කරලා මේක පාරම්පරික ඖෂධීය වට්ටෝරුවකින් නිෂ්පාදනය කරපු බෙහෙතක්. රාජපුර පංචබල දියවැඩියා චූර්ණ මේක අපිට ලැබෙන්නේ පරණ පුස්කොළ පොත් සහ පරණ ග්‍රන්ථවලින්. තිසංක මේ චූර්ණය මුල් කාලය තුල දියවැඩියා රෝගය ඉතාමත්ම ලේසියෙන් පාලනය කරනවා. අපි කියමු උදාහරණයකට දැන් අපි කාට හරි මේ සීනි බෙහෙත බොන්න ඕන නම් මේ දියවැඩියා චූර්ණය අපි ඉස්සෙල්ලම කරන්න ඕන සීනි බලන එක. අපි මේක ගන්නට කලින් ඉස්සෙල්ලම බලනවා සීනි කීයට තියෙන. අපි උදාහරණයකට කියමු 200කට තියෙන කෙනෙක් හෝ 180කට තියෙනවා නම් තිසංක මේක පාවිච්චි කරනවා මුලින් ඔබ ගන්නවා නම් දැන් ඉංග්‍රීසි බෙහෙත් ටික ගන්න හැමෝම පාවිච්චි කරන මේ දවස්වල ඉංග්‍රීසි බෙහෙත්නේ. අපි මේ බෙහෙතත් එක්ක තව දවස් 10ක් පාවිච්චි කරනවා මේ බෙහෙත. උදේ දවල් රාත්‍රී මේක විස්තර පත්‍රිකාවක් තියෙනවා. උදේ දවල් රැයට කෑමට පෙර හෝ පසු ප්‍රශ්නයක් නෑ ඒක. කෑමට පෙර කියමුකෝ අපි කෑමට පෙර මේක පාවිච්චි කරනවා තව දවස් 10ක්. ඔබ ගන්න ඉංග්‍රීසි බෙහෙතත් සමග. තිසංක ඊට පස්සේ දවස් 10කින් සීනි බලනවා. බලනකොට මේක සීනි මට්ටම හුඟක් අඩු වෙලා තියෙනවා. අපි සාමාන්‍ය 120ට 110ට එනකොට අපි ඉංග්‍රීසි බෙහෙත් ටික දවස් 10න් පස්සේ අයින් කරන්න පුළුවන් අපිට. මේ බෙහෙත අරගෙන දවස් 10කින් පස්සේ අපි ඉංග්‍රීසි බෙහෙත් ටික අයින් කරනවා. අයින් කරලා මේ බෙහෙත පාවිච්චි කරනවා දවසට 3 පාර. තිසංක පාවිච්චි කරලා ආයෙ දින 10කින් බලනවා. අපි හැම දින 10කට වරක්ම සීනි බලන්න ඕන. බලන්න පුළුවන්. එතකොට තිසංක සමහර වෙලාවට අර ඉංග්‍රීසි බෙහෙත් නවත්තපු හින්දා එක්කෝ ඒ ගානටම කලින් බලපු ගානට එහෙම නැත්නම් චුට්ටක් වැඩි වෙලා වගේ හෝ අඩු වෙලා තිබුණොත් මේ බෙහෙත දවසට 3 පාර ගානේ පාවිච්චි කරනවා. තිසංක තව දවස් 10න් 10 ඔහොම බලනකොට මේ සීනි මට්ටම 100 105ට 110ට 95ට මතු වෙනකොට අපිට මේක දවසට දෙපාරක් බොන්න පුළුවන්. 3 පාරක් අවශ්‍ය නැහැ. ඒකත් කරනකොට තිසංක ටික කාලයක් මාස කීපයක් මාස 6-7ක් හරි 8ක් හරි 10ක් හරි මේක පාවිච්චි කරලා යනකොට අපිට තනි වේලට අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ තිසංක ටික දහයක් යනකොට දවසට දෙපාරක් මේ දවසට එක පාරක් සමහරලාට දවස් දෙකකට සැරයක් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මුල් කාලයේදී සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයේ තිසංක කෑම පාලනය කරන ක්‍රමයක් තියෙනවා. පිටි ජාති කන්නේ බත් වැඩි කන්නේ අයිස්ක්‍රීම් නම් කන්නෙම නෑ. ඒ වගේ ටොපි චොකලට් මොකුත්ම කන්නේ. ඒ වගේ කට්ටියට අපි කියනවා මුලින් මාසයක් එකමාරක් යනකම් ඒ පාවිච්චි වෙන විදිහට පාවිච්චි වෙන්න. මොකද මේ බෙහෙත ඇඟට හුරු වෙනකම්. තිසංක ඊට පස්සේ බෙහෙත ඇඟට හුරු වුණාට පස්සේ මේ බෙහෙතට අපිට පාවිච්චියක් අවශ්‍ය නැහැ. ඔබට තිමුණා නම් පාදයේ හිරි ගතිය. අපි පටන් ගන්නමුකෝ කෙලවරකින් යටින් ඉඳලා පටන් ගමුකෝ. පාද හිරි වැටිල් තිමුණා නම්. තිසංක දින කීපයක් හෝ සතියක් දෙකක් යනකොට අර පාදයේ හිරි ගතිය අයින් වෙනවා. සමහර දියවැඩියා රෝගීන්ට තියෙනවා තිසංක ඇවිදින්න බෑ සෙරෙප්පු දෙක දාගෙන සෙරෙප්පු දෙක ගැලවිලා Taman දන්නේ නැහැ. කටුවක් ඇනෙනවා ගලක කකුල වදිනවා Tamanට තේරෙන්නේ නැහැ. හිරි වැටිලා. අන්න ඒ ගතිය නැවත යථා තත්ත්වයටපත් වෙනවා සති 2ක් 3ක් 4ක් යනකොට කකුලේ හිරි ගතිය අඩු වෙනවා. සෙරෙප්පුව කකුලේ තියෙන විත්තිය දැනෙනවා. කටුවක් ඇනුනනම් ඒකේ වේදනාව දැනෙනවා. තිසංක බොරළු ගොඩේ ඇවිදිනකොට දැනෙනවා කකුලේ මට කකුලේ රිදෙනවා. ඒ ගතිය හරියනවා. දෙවැනි එක කකුලේ හොඳ වෙන්නේ නැති තුවාල තියෙනකොට අපි දැකලා තියෙනවා රෙදිපටි ඔල්තාගෙන බැන්ඩේජ් දාගෙන ඉන්න තුවාල තියෙන කට්ටිය. ඒ වගේ දියවැඩියා රෝගය නිසා ඇතිවෙච්ච තුවාල සුව වෙනවා තිසංක. ඊට අමතරව
මේ තුවාල සුව වෙනවා වගේම සමහර කෙනෙකුට තිසංක අපි දන්නවනේ මලානික ඇඟක් තියෙනවා ශරීරේ නිකන් කිසිම ලස්සනක් නැහැ. අර ලෙඩ පෙනුම තියෙන. ඒ ලෙඩ පෙනුම කියන එක සුදු මෙලි ගතිය තියෙනවා නම් මූණේ ඒව අඩු වෙනවා. තවත් පිරිමි කට්ටියට මේ සම්බන්ධ දියවැඩියා රෝගය ඇති වෙලා අවුරුදු කීපයක් යනකොට ලිංගිකව අප්‍රාණිකත්වයේ තිබුණා නම් හැඟීම් කියන එක දැනෙන්නේ නැතුව තිබුණා නම් අන්න යථා තත්ත්වයටපත් වෙනවා. හැඟීම් කියන එක යන්තම් දැනෙන්න පටන් ගන්නවා. තිසංක ඊට පස්සේ හැඟීම් දැනෙනවා වගේම අප්‍රාණිකත්වයේ තිබිච්ච ඒ අවයවයන් යථා තත්ත්වයටපත් වෙන ගන්නවා. ඇසේ සුදාවනම් පෙනීම අඩුවීම ගතිය තිබුණා නම් මාස කිහිපයක් යනකොට තිසංක කලින් පත්තරේ බලන්න බෑ ටීවී එක දැක්කම බොද වෙනවා. ඒ වගේ ගතිය තිබුණා නම් තිසංක ඒක නැති වෙලා යථා තත්ත්වයට පෙනුම එන්න පුළුවන්. ඊට අමතරව මේ දියවැඩියා රෝගය නිසා ඇතිවන හෘද රෝග අවම කරගන්න පුළුවන්. අපිට බලන්න පුළුවන් වෛද්‍යවරයෙක් හම්බෙලා මේ දියවැඩියා තියෙනකොට තිබිච්ච කොලෙස්ටරෝල් මට්ටමයි දැන් තියෙන මට්ටමයි කොහොමද කියලා. මම ඒකයි කියන්නේ දියවැඩියා මේ බේත බොන්නට කලින් අනිවාර්යයෙන්ම සීනි මට්ටම චෙක් කරන්න. චෙක් කරලා ඊට පස්සේ මේ බේත බොන්න ගන්න. හැමදාම මේ චෙක් කරපු එක අපි කොලේක ලියලා ගන්න. අද කීයද තිබුණේ? දිනේ දැම්ම දියවැඩියා මට්ටම 5 ලිව්වා. ආයෙත් දිනේ දැම්ම දවස් 10න් 10ට මේක චෙක් කර බලන්න පුළුවන්. තිසංක වැදගත්ම දේ තමයි දියවැඩියා රෝගීන්ට බහුතරයක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි වකුගඩු සවුත්තු වෙන එක. අපි කියන්නේ වකුගඩුව නරක් වෙනවා. වකුගඩුවේ පෙරීම වැඩි වෙලා වකුගඩුව අප්‍රාණික වෙනවා. අක්‍රිය වෙලා වකුගඩුව දාන්න වෙනවා. තිසංක අන්න ඒක නවත්ත ගන්න මේ පංචබල දියවැඩියා චූර්ණය මහත් පිටුවහලක් වෙනවා. අපි වකුගඩු රෝගයේදී විශේෂයෙන්ම වකුගඩුව මාරු කරාට වැඩක් නැහැ තිසංක සීනි පාලනය උන් නැත්තම්. දියවැඩියාව තියෙනවා. දියවැඩියාව තියෙනවා නම්. ඒකෙදි අපි කියනවා රාජපුර පංචබල දියවැඩියා චූර්ණය සඳහා ඉතාම සුදුසුයි. මේක සමහර කෙනෙකුට හිතන්න පුළුවන් තිසංක ගොඩක් අපේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නේ. සිංහල බේතක් කියනකොටම කට්ටිය කියන්නේ බොන්න එපා වකුගඩු දිය වෙන්න පුළුවන් අරිෂ්ඨ බිව්වන් සිරෝසිස් හැදෙන්න පුළුවන් නැත්නම් අක්මාවට හානි වෙන්න පුළුවන්. තිසංක බටහිර වෛද්‍ය බෙහෙත් ඖෂධ ලංකාවට ව්‍යාප්ත කරනකොට ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන්නේ සිංහල බේත් නම් මිනිස්සු බටහිර ඖෂධ පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරන්නේ නැති එක තිසංක අපිට පුළුවන් පාවිච්චි කරන විදිය කරන්න නම් සිංහල බේතේ අතුරු ආබාධ උලුප්පල පෙන්වන්න. අපි උදාහරණයකට මේක උදාහරණයක් මේක තේරුම් ගැනීමේ පහසුවට කියන්නේ තිසංක අපි කොත්තමල්ලි බොනෝනේ. අපි සෙම හැදුනනම් කොත්තමල්ලි බොනවා. අපි කොත්තමල්ලි බොනකොට මිනිස්සුන්ට සෙම නැහැ. හැබැයි අපිට හිතමු ඔය කොහෙන් හරි හදන බේතක් පිටරටකින් ගේනවා ලංකාවට සෙමට බේතක්. ඒක ගෙනල්ලා තිසංක අපේ රටේ ව්‍යාප්ත කරන්න බෑ. හේතුව ඇයි? කොත්තමල්ලි බොනවා. එතකොට අපි මේක ව්‍යාප්ත කරනවා නම් කොත්තමල්ලි වලට මොන හරි අතුරු ආබාධයක් ගැන කිව්වොත් ඒක අයින් කරොත් අපිට මේ බේත දාන්න පුළුවන් මාකට. එතකොට අපි කියනවා කොත්තමල්ලි වලට නරක නාමයක් ගේනවා. අන්න හරි තිසංක නරක නාමයක් ගේනවා. ඔයාගේ වචනෙන්ම නරක නාමයක්. අපි එතකොට කියමු උදාහරණයකට මේකට කියාවි කොත්තමල්ලි බොන්න එපා වකුගඩුවට හොඳ නැහැ. එහෙම නැත්නම් මේ අක්මාවට හොඳ නැහැ කියලා නරක නාමයක් ගෙන මෙච්චර හොඳ කොත්තමල්ලි. අපේ ආත්ත 100 මුත්ත කිරිකිත්ත ආත්ත 50 කාලේ ඉඳලා බිව්ව කොත්තමල්ලි වලට මේක ගැහුවම තිසංක ඔයා දෙනවද බබාට කොත්තමල්ලි? දෙන්නේ නැහැ. එතකොට ඒ ළමයට සෙම වැඩි වෙනවා. එතකොට මොකද කරන්නේ? තිසංක ඊළඟට අර කඩෙන් ගෙන අපි කොහෙන් හරි රටකින් ගෙන අපර ඉංග්‍රීසි බෙට් ටික දෙන්න ගන්නවා. තිසංක ඒක තමයි ලංකාවේ ආයුර්වේද පිරිහීමට ලක් කරන්නේ මිනිස්සු. ඒක ව්‍යාපාරික වශයෙන් කරපු දෙයක්. ඒ නිසා මම වගකීමෙන් කියනවා ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන ඕනෑම ඖෂධයක් හරියට ප්‍රමිතියට හදපු. වකුගඩු ආබාධයක්වත් සිරෝසිස් හදන්නවත් නැති තිසංක. අපි දන්නවා ඔය අරිෂ්ඨවල සමහර වෙලාවට කියනවනේ සිරෝසිස් හැදෙන තිසංක ඇල්කොහොල් ප්‍රතිශතය 33ට 35ට 40ට බීලා සිරෝසිස් හැදෙන්නේ නැතුව ජීවිත කාලෙම බොඩ මිනිස්සුන්ට අරිෂ්ඨවල 3.2ක් 3.8ක් ඇල්කොහොල් තිබුණම මේ සැහැඳි දෙකක් ගත්තම සිරෝසිස් හැදෙන්නේ කොහොමද? අපේ වැඩේ තියෙන්නේ අපි හැමදාම ගරු කරේ පිට රටින් එනේවට. තිසංක ඒ වගේ තමයි මේකත්. මේ පංචබල දියවැඩියා චූර්ණය කිසිදු වකුගඩුවකට හෝ අක්මාවට හෝ ආමාශයට හෝ ශරීරයේ වෙනත් ඉන්ද්‍රියයකට හානි කරන්නේ නැහැ. අපි ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමතයි මේක. මේ බෙහෙත පාවිච්චි කරාම සීනි මට්ටම තිසංක ටික ටික අඩු වෙනවා. අපිට එතකොට ඔබ පාවිච්චි කර ඉංග්‍රීසි බෙහෙත් ටික නැති කරන්න පුළුවන්. ඒක අයින් කරන්න පුළුවන්. අපිට මේ මැජික් එකක් කරන්න බෑ තිසංක. පළවෙනි දවස් දෙකෙන්ම මේ දියවැඩියා චූර්ණය බීලා සීනි අයින් කරන්න බෑ. අපි දන්නවා මේ සීනි කියන ලෙඩේ එහෙම නැත්නම් මදුමේහය එහෙම නැත්නම් ප්‍රමේහ රෝගවල මේ ලෙඩය කාලයක් රෝගියාත් එක්ක පොරබදනවා. රෝගියා දුර්වල වෙනවා, ලෙඩේ ප්‍රබල වෙනවා. අපි කියනවා
පංච මහා භූතෙන් සැදුම්ලත් ශරීරයකට හරියන්නේ පංච මහා භූතෙන් සැදුම්ලත් ඖෂධ වර්ග. හරියට හරි යතුරට හරි ඉබ්බා දාලා ලොක්කේ කරින්න වගේ තිසංක මේක හරි බෙහෙතක්. ඒ නිසා අපි කියනවා මේ වැඩසටහන නරඹන ඔබ එක එක්කෙනාගේ කියන කතන්දර මතිමතාන්දර විශ්වාස කරන්නේ නැතුව ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබට මාසයක් පාවිච්චි කරලා බලන්න. ඔබ මාස දෙකක් පාවිච්චි කරලා බලන්න. මේ බේතෙන් අපි හඳුන්වා දෙන්නේ රටේ ඉන්න මේ දියවැඩියා රෝගීන් අඩු කිරීම මිසක් තිසංක මේක ව්‍යාපාරයක් නෙවෙයි. තවත් එක ව්‍යාපාරයක් කරලා හම්බ කරගන්න දෙයක් නෑ. ඇත්තටම ඔයා දන්නෝනේ අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ. මම කියන්නේ අකාලේ මිය යන වකුගඩුව නරක වෙච්ච රෝගීන්ට හොඳට ඇවිදින්න තියෙන කකුල් දෙකෙන් එක කකුලක් කපලා කිහිලිකරුවෙන් යන්න තියෙන රෝගීන්ට අපිට ඒක නතර කරන්න පුළුවන්. ඒ උවමනා අපිට තියෙනවා. අපේ නිෂ්පාදන තිසංක දන්නවා රාජපුර ආයුර්වේද නිෂ්පාදන හැමදාමත් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන අපි කරන්නේ. අපි ඒක ඔප්පු කරලා තියෙනවා. ලංකාව විතරක් නෙවෙයි මැලේසියාවේ රජයෙන් ඒ කියන්නේ මැලේසියා සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමත ලංකාවේ එකම නිෂ්පාදන තියෙන අපිට. ලංකාවේ හැමදේම ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරලා ගෙනල්ලා දෙන්නේ. ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමතයි. රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ දවස්වල අපි යොමු කරලා තියෙනවා අපේ නිෂ්පාදන. තිසංක අපි ඒකෙදි කියන්නේ මගේ බේත් උනත් ඔබ දියවැඩියාව සඳහා ගන්න නිෂ්පාදනය වෙන බෙහෙතක් උනත් හරි නිෂ්පාදනයක් නම් ඔබ පාවිච්චි කරන්න. අපි හොඳ පංචබල දියවැඩියා චූර්ණය නිෂ්පාදනය කරලා තියෙනවා. ඔබට පුළුවන් මේ කතාව ඇත්තද නැද්ද කියලා මාස දෙකක් හෝ තුනක් පාවිච්චි කරන්න. පාවිච්චි කරලා ඔබට ලියන්න පුළුවන් අපිට. තිසංකට ලියන්න පුළුවන් අපේ මාධ්‍යම දෙරණට ලියලා මේ එවන්න පුළුවන්. ඒ වගේම අපිව හම්බෙලා මේ සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඔබ රෝගී බවින් මුදවා ගැනීම අපේ පරමාර්ථය. ඒ සඳහා අපි රාජපුර පංචබල දියවැඩියා චූර්ණය නිෂ්පාදනය කරලා තිනවා. ඔබට පුළුවන් පාවිච්චි කරලා ඔබේ ওই දියවැඩියා තත්ත්වය මගහරව ගන්න. අපි ඔබට මතක් කරනවා මේ දුරකථන අංක ඔස්සේ ඇමතුමක් ලබාගත්තොත් තමයි මෙතුමා මුණ ගැහෙන්න හැකියාව තියෙන. මෙන්න ලිපිනය පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල සෙන්සුරාදා වගේ ඉරිදා දිනවල උදෑසන 6 ඉඳලා සවස් 5 දක්වා මෙන්න මේ දුරකථන අංකෙන් ඇමතුමක් ලබාගත්තොත් හමු වෙන්නට හැකියාව තියෙනවා. ඔබට 0.74 250 2500 0.74 250 2500. ඒ වගේම මතක් කරනවා සිරිගල මොනරාගල රාජපුර වෙදමැදුරට යනවා නම් මෙන්න මේ දුරකථන අංකයෙන් ඇමතුමක් ලබා ගන්න 071 6250 071 6250. ඒකත් එක්ක මට කියන්න දැන් මෙච්චර අපි සුව වෙනවා පාලනය වෙනවා දියවැඩියාවට හොඳ අමූර්තයක් මේ තියෙන්නේ. ඒ තමයි රාජපුර පංචබල දියවැඩියා චූර්ණය. ඖෂධ මොනවද මේකේ අන්තර්ගතය? කොහොමද මේකේ ප්‍රමිතිය? කොහොමද මේකේ ගුණාත්මක භාවය? තිසංක මේක ඉතාමත් හොඳ දේශීය ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක එකතුවක්. අපි මේක නිෂ්පාදනය කරනකොට ස්වාභාවික අපේ වටපිටා පරිසරයේ තියෙන ඖෂධ වර්ග ටිකක් එකතු කරලා ඒක කුඩු කරලා හදලා තියෙන්නේ. මේක ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලැබිලා තියෙනවා. තිසංක මේක පාවිච්චි කරන්නේ උණු වතුර කෝප්පයක් අරන් ඒකට කුඩු මේස හැන්දක්. එහෙම නැත්නම් මේස හැන්දි එකමාරක්. දියවැඩියා ප්‍රතිශතයත් එක්ක අපි ගොඩක් වැඩි නම් මේ සැන්දි එකමාරක් විතර අපි ලීෆ්ලට් එකකුත් දෙනවා. මේ ලීෆ්ලට් එක මගේ අතේ තියෙනවා. ලීෆ්ලට් එකකුත් දෙනවා. ඔව් ඒකේ විස්තර පත්‍රයක් තියෙනවා. තිසංක දවසට 3 පාරක් පාවිච්චි කරන්න පුළුවන්. කෑමට පෙර හෝ පසු. මේක පාවිච්චි කරනකොට උණු වතුරට දාලා කුඩු එක නිවෙන්න තියෙන ඇරලා මේක පාවිච්චි කරන්න. තිසංක මේක කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේක ගන්නෙ කොහින්ද කියලා. ලංකාව පුරාම තියෙන කාගිල්ස් ෆුඩ් සිටි වලින් මේක ගන්න පුළුවන් තිසංක. ඒ වගේම ලංකාව පුරා තියෙන සියලුම ආයුර්වේද වෙළඳසැල් වලින් ගන්න පුළුවන්. මම යෝජනා කරන්නේ මේක තවත් ව්‍යාපාරයක්වත් මේක එහෙම දෙයක් නෙමෙයි. ලංකාවේ ඉන්න වැඩි දියවැඩියා රෝගීන් ප්‍රමාණයක් අපට කතා කරලා කියනවා මේ සම්බන්ධ ඖෂධයන් නිපදවන්න. අපි ඒක නිපදෙව්වා රෝගීන් 10 ගානකට අපි මේක දීලා පරීක්ෂා කරා. තිසංක මේක පාවිච්චි කරනකොට උණු වතුරට දාලා මේක කුඩු එක බොන්න තේ එකක් වගේ දවසට 3 පාරක්. තිසංක තමන්ගේ මේ වැඩසටහන නරඹ ගන්නට අපි කියන්නේ මේක සම්පූර්ණ පාලනය කරන්න පුළුවන් මුලදී ඊට පස්සේ මේක සුව කරගන්න පුළුවන්. ISO 9001 සහ 2015 ISO 9001 සහ 2015 කියන සර්ටිෆිකේට් දෙකම තියෙනවා. ඒ හින්දා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. රාජපුර පංචබල දියවැඩියා චූර්ණය මේක පාවිච්චි කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. දියවැඩියාව තියෙනවා නම් නිට්ටාවට සුව කරගන්න ඔබට හැකියාව තියෙන මෙන්න දුරකථන අංක. මේ දුරකථන අංක ඔස්සේ අමතුමක් ලබා ගන්න කියලා ආරාධනා කරනවා. පාර්ලිමේන්තු පාර පැලවත බත්තරමුළු කියලා ලිපිනේට සෙන්සුරාදා වගේ මිරිදා දිනවල උදෑසන 6 ඉඳලා සවස් 5 දක්වා කාලේ මුල්ලේ යනවා නම් මේ දුරකථන අංකයෙන් අමතුමක් ලබා ගන්න කියලා ඔබට ආරාධනා කරනවා. 074 250 2500 ඒ වගේම සිරිගල මොන්රාගල රාජපුර වේදමතුරට යනවා නම් මෙන්න දුරකථන අංකය 071 6250. කතා බහ අපි නිමා කරන්න සෝදා. කතා බහට පැමිණීම සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමනි බොහොමත් ස්තුතිවන්ත වෙනවා ඔබට. බඩ පපුව දනවා.
බඩ පුරෝදාල වගේ. කෑම කන්න බෑ කිසිම පිරියක් නෑ. ඔළුවේ කැක්කුමයි වමන යන්නත් වගේ. ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය. දේශීය ඖෂධවලින් නිෂ්පාදිත රාජපුර පංචබල අමෘතපානය ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. මට දැක් 100%ක්ම හොඳයි. පුදුම සහනයක්නේ දැනෙන්නේ. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙන දුක් විඳි. දැන් අපි ගැස්ට්‍රයිටිස් වලට ටටා කිව්වා. දියවැඩියාව සුව කරන වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් නිපද වූ ඉතා ඉක්මනින් සීනි මට්ටම අඩු කරන රාජපුර පංචබල දියවැඩියා චූර්ණය ජීවිතය ප්‍රබෝධමත් කරවයි. පාරම්පරික බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත රාජපුර පංචජීව අර්ශස් තෙල. මුලගින්න මලබද්ධය මල සමග ලේපිටවීම අර්ශස් ගෙඩි ඇතුළු සියලුම අර්ශස් රෝගවලින් ඔබව සම්පූර්ණයෙන් සුව කරයි. රාජපුර පංචජීව අර්ශස් තෙල. මට තිබුණු දනිස්කක්කම හොඳ කරගන්න මම හැම දොස්තර කෙනෙක් ගාවටම ගියා. ඇයි මට තිබුණු කොන්දේ අමාරුවට? හැමෝම ආතරයිටිස් කියලා බෙහෙත් දුන්නා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. ඔය අතරේ තමයි රාජපුර හන්දිතෙල ගැන හඬ ලැබුණේ. ටික කාලයයි පාවිච්චි කරේ දනිස් අමාරුව කොහෙන් ගියාද නැහැ. කොන්දේ අමාරුවක් තිබුණද කියලාවත් මතක නැහැ. ආතරයිටිස්වත් හන්දි අමාරුව සහ කොන්දේ කැක්කුමට එකම විසඳුම පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවකින් සමන්විතයි. රාජපුර හන්දි තෙල ඔබ සුවයෙන් තබයි.